උත්පත්ති කතාව 6 වෙනි පරිච්ඡේදය. මිනිසාගේ දුෂ්ටකම. එකල පොළොව තලය මත ජන සංඛ්‍යාව බහුල විය. ජනතාවට දූවරු උපන්නාහ. මිනිස් දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය පුත්‍රයෝ තම තමන් ඍසි වූවන් සරණ පාවා ගත්හ. එවිට සමිදානන් වහන්සේ මිනිසා මැරෙන සුළු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුලට සදහටම පැවතීමට ඉඩ නොතබමි. මින්මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු 120කට වැඩි නොවන්නේ යයි වදාළසේක. ඒ කාලයේදීත් ඉන්පසුවත් මිහිපිට යෝධයෝ සිටියහ. ඔව්හු මිනිස් දූවරුන් හා දිව්‍ය පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්. මොවුහු දුරාතීතයේ සිටි සුප්‍රකට ශ්‍රේෂ්ඨ වීරයෝය. මිහිපිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතරම නපුරු සිතුවිල්ලෙන් කල්යවන බව සමිදානන් වහන්සේ දුටු විට මිහිපිට මිනිසා මැවීම ගැන උන්වහන්සේ ශෝක වූසේක. උන්වහන්සේගේ හදවත සොවින් පෙළුණි. එබැවින් උන්වහන්සේ මා විසින් මවන ලද මිනිසා මම මිහිපිටින් වනසාලමි. ඔහු සමග ගව මහේෂීන්ද උරගයන්ද අහසේ පක්ෂීන්ද වනසාලමි. ඔවුන් මැවීම ගැන මම තැවෙමි වදාළසේක. එහෙත් උන්වහන්සේ අභිමුඛයෙහි නෝවා කරුණාව ලැබීය. නෝවා පිළිබඳ පුවත මෙසේය. ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් හැසිරුණේය. තවද ඔහුට ෂෙම් හාම් ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. එහෙත් ලෝවැසි සෙසු හැම දිනම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි දූෂ්‍ය වී සිටියහ. ඔහු සැහැසිකමින් පිරී සිටියහ. දෙවියන් වහන්සේ ලෝකයේ දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහිපිට මිනිසාගේ කල් ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේය. නෝවා නැවක් සෑදීම. තවද දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළසේක. සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළොව තලයම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමග පොළොව තලය විනාශ කර දමමි. නුඹ සඳහා ගෝපේර් නම් ලීයෙන් නැවක් සාදා ගන්න. එහි කාමර තනා නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න. නැවේ සැලැස්ම මෙසේ විය යුතුය. එය දිග මීටර් 133කි. පළල මීටර 22කි. උස මීටර් 13කි. නැවට උඩින් පියස්සක් තනා ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් 44ක පරතරයක් තැබිය යුතුය. පළමුවන දෙවන තෙවන වශයෙන් තට්ටු 3ක් ඇතිව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න. අහස යට සියලු සත්වයන් වනසාලන පිණිස මම පොළොව තලය මත චලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වෙනසී යන්නේය. එහෙත් නුඹ සමග මම මගේ ගිවිසුම පිහිටවන්නෙමි. නුඹද නුඹ සමග නුඹේ පුතුන්ද නුඹේ භාර්යාවද නුඹේ පුතුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුළු විය යුතුය. පන පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ සියලු සතුන් ගැහැණු පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමග නැව තුළට රැගෙන ආ යුතුය. නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයකම පක්ෂීන්ගෙන්ද සිව්පාවුන්ගෙන්ද උරගයන්ගෙන්ද දෙදෙනා බැගින් නුඹ සමග නැවට ඇතුළු විය යුතුය. කෑම පිසීන
විවිධ ආහාර රැස් කරගෙන යන්න. ඒවා නුඹටද ඔවුන්ටද ආහාර පිණිස විය යුතුය. මෙසේ දෙවියන් වහන්සේ අනකල සියල්ල නොවා නොපිරිහෙලා ඉටු කළේය. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය. ආමෙන්.